අයිබෝන් ඉතින් සුපුරුදු විදිහටම අදත් ඔයාල එකතු වෙලා ඉන්නේ අපේ අලුත් පරම්පරාවේ අමුතු කතාව වැඩසටහනත් එක්ක. ඉතින් අද අපිත් එක්ක කතා කරන්න ඇවිල්ලා තියෙනවා හරි අමුතු පුද්ගලෙක්. මං එහෙම කිව්වොත් හරි. ඉතින් අයිබෝන්ස්. අයිබෝන්. ඔක්කොටම කලින් අපි අද සර්ගේ නම, සර්ගේ ගම, සර්ගේ වයස, සර්ගේ පාසල, එතකොට රැකියාව වගේ විස්තර ටිකක් කියන්න පුළුවන් සර්ට. මගේ නම දන්නවනවා. මම අනුරාධ හර්ෂණ සිගේර. මගේ ගම මාදිවෙල, කියන්නේ කෝට්ටේ. මම ගියපු ඉස්කෝල දෙකක් තියෙනවා. එකක් තමයි මාදිවෙල ශ්‍රී රාහුල විද්‍යාලය. ඊට පස්සේ මම ගියා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට. මගේ රැකියාව ඇත්තටම කලාකාරයෙක් හැටියට වැඩ කරනවා, මාධ්‍යවේදියෙක් හැටියට වැඩ කරනවා, හඬ කැවීම් ශිල්පියෙක් හැටියට වැඩ කරනවා. මගේ වෘත්තීයමය එකතකොට කිව්වොත් පෝස්ට් එක ගත්තොත් සහකාර සාමාන්‍ය අධිකාරී හඬ කැවීම් ටීවී දෙරණ. එතකොට සර්ව දැකලා තියෙනවා. මට මතකයි සර්ට නම් මා මතක නැතුව ඇති ඒ කාලේ ඩී.එස්. සේනානායක විද්‍යාලයට තමයි මාත් ටික කාලයක් ගියා. එතකොට සර්ට මතකද සමාරම්භ කියලා වැඩසටහනක් තිබ්බා. ඔව්, සමාරම්භ කියලා. සමාරම්භ 23 ඒකේ මම තමයි පසිදෝයල බැජ්ජෙන් කරේ එක. මම ඒ කාලේ තමයි ඩී.එස්. සේනානායක විද්‍යාලයට අලුතෙන්ම බැඳුනේ. මම හිතන්නේ එනවුන්සර් කෙනෙක් පළමුවෙනි ස්ථානයේ දිනාගත්තා ඒ බැජ් එකේ. හරි. මට මතකයි. මට මතකයි ජජ් බෝඩ් එකේ ඉන්න කාලේ. සහ පසන්න අයියා තමයි හිටියේ. ඔව්. මතකයි. එතකොට දැන්වා ඩී.එස්. සේනානායක විද්‍යාලේ නැද්ද? නෑ සර්, මම නාලන්දා විද්‍යාලේ තමයි එනකොට ඉගෙනුව ලබන්නේ. සර් දැන් හඬ කැවීම් ශිල්පියෙක්නේ, කලාකාරයෙක් විදිහට හඬ කැවීම් ශිල්පියෙක් විදිහට තමයි දැන් කටයුතු කරන්නේ. එතකොට දැන් සර් හඬ කැවීම් ශිල්පියෙක් වශයෙන් මුල්ම කාලේ ඉඳන් මේ වෙනකල් ආපු ගමන පොඩ්ඩක් කියන්න පුළුවන් සර්ට. මම හඬ කැවීම් ශිල්පියෙක් හැටියට මුලින්ම හඬ කැවීමක් කරන්න කියන්නේ මම ඉස්කෝල යන කාලෙදි තමයි ඔය හඬ කැවීම් හඬෙන් වෙනස් දේවල් කරන්න පුහුණු වුණේ. එතකොට ඉස්කෝලේ ඔය ක්ලාස් එකේ ඉන්නකොට පොඩ්ඩක් කටහඬ වෙනස් කරලා දේවල් කරනවා. ඊට පස්සේ ගුවන්විදුලි සංස්ථාවේ ශිල්ප මඩුලයට කියලා වැඩසටහනක් තිබුණා. සුභාෂිනී නැන්දා තමයි ඒක කරේ. ඒ වැඩසටහනේ මම චරිත කිහිපයක් එකම නාට්‍යයක චරිත කිහිපයක් මම තනියෙන් කරනවා. එතකොට හඬවල් වෙනස් කරලා වැඩසටහන් කරනවා. ඊට පස්සේ අපේ කාටුන් කියලා වැඩසටහනක් තිබුණා ස්වර්ණවාහිනී ආයතනයේ. ඒකටත් මම කටහඬවල් ලබා දුන්නා හඬ කැවීම පැත්තෙන්. ඊට පස්සේ මට මතක හැටියට මුලින්ම මට හඬ කැවීමට අවස්ථාවක් ලැබුණේ සිරස ආයතනයේ. ඒකෙදී මට අවස්ථාව දුන්නේ අපේ ඉස්කෝලේම අයියා කෙනෙක් තමයි ඩී.එස්. සේනානායක විද්‍යාලයේ කසුන් රවීන්ද්‍ර. ඉතින් ඒකට එතනින් පස්සේ හැබැයි මම ගොඩක්ම හඬ කැවීම් කරන්න උනේ නෑ. මම දෙරණට ඇවිල්ලා තමයි දෙරණෙන් තමයි හඬ කැවීම වෘත්තියක් හැටියට කරන්න පටන් ගත්තේ. එතකොට මුලින්ම අපි කරේ වනසරා කියන කාටුන් එක. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ නැති. වනසරා කාටුන් එකේ අපි දෙරණ කරපු පළවෙනි කාටුන් එක. ඒකේ මම වනසරාට ඇතුළු තව චරිත කිහිපයක් කරා. එතනින් පටන් ගත්ත හඬ කැවීම් වැඩේ තාමත් කරගෙන යනවා. හරි. ඉතින් සර් හැමෝටම අපේ තාත්තලට එතකොට සර්ලට හැමෝම වෘත්තියක්නේ කරන්නේ. මේ වෘත්තියක් ඇතුළත හැමෝටම විවිධ අත්දැකීම් තියෙනවා. එතකොට විවිධ අභියෝග එනවා. සර්ට ඒ වගේ ආපු දැන් සර්ට හඬ කැවීම් වෘත්තිය හෝ වේවා වෙනත් වෘත්තියක හෝ වේවා සර්ට ලැබුණු හොඳම අත්දැකීමකුයි ගොඩක්ම සර්ට මුහුණ දෙන්න අමාරු වුණ අභියෝගිකුයි කියන්න පුළුවන් සර්ට. හොඳම අත්දැකීම් කිව්වොත් ඉතින් හැම වැඩකම තියෙන්නේ අමුතුම අත්දැකීමක් තමයි, වෙනස්ම අත්දැකීමක්. අමාරුම අත්දැකීමක් කිව්වොත් අමාරුම අත්දැකීමක් හඬ කැවීම් පැත්තෙන් ගත්තොත් අමාරුම අත්දැකීමක් වෙන්නේ ඔය මට තියෙන මගේ තියෙන බිසි වැඩත් එක්ක ගොඩක් වෙලාවට මගේ චරිත කරන්න පුළුවන් වෙන්නේ එදිනෙදා තමයි හඬ කවන්න වෙන්නේ. ඉතින් අමාරුම අත්දැකීම් වෙන්නේ හඬ කැවීම් වලට
මම නිසා අනිත් කට්ටියට ලොකු කරදරයක් වෙනවා හඬ කැවීම් කරගන්න බැරි වෙලා ඉතින් මම මුහුණ දෙන අමාරුම අත්දැකීම තමයි වෙලාවට හැම වැඩේම ගාන්ට මැනේජ් කරගන්න තියෙන අමාරු නමුත් මං හරි ඒ අත්දැකීමට ඒකට ඒ අභියෝගයට මුහුණ දෙනවා අත්දැකීම් ගොඩක් තියෙනවා එක අවස්ථාවල්දී මියසික් වැඩ කරන්න ගියහම ලැබෙන අත්දැකීම් වෙනයි ඩබින් කරන්න ගියහම ලැබෙන අත්දැකීම් වෙනයි අභියෝග හැටියට ඉතින් ඇත්තටම ගත්තොත් ලොකුම අභියෝගය තමයි අපිට තියෙන කාලය කළමනාකරණය කරගන්න ඒ අභියෝගය හැමදාම තියෙනවා ඉතින් එකට කොහොම හරි සාර්ථක විදිහට මුහුණ දෙනවා හරි දැන් සර් මම මේක සර්ගෙන් ගොඩ කාලයක් ඉඳන් සර්ට කියන්න ඕනේ මේක සර්ගෙන් කොහොමද අහගන්න ඕනේ අදවත් අහගන්නවා කියලා ඉන්නවා හැබැයි සර්ට තියෙන වැඩත් එක්කලා ඒක අහගන්න බැරි වෙනවා සමහර දාට මම පන්තියෙන් කලින් යනවා ඔව් ඒ ලස්සන යනවානේ ඔව් ඒක වගේ දේවල් හින්දා ගොඩක් දුරට ඒක මගෙන් අතපසු වෙලා තියෙනවා සර්ගෙන් මම මේක අහන්නම හිටියේ සර්ට පුළුවන්ද සර් වනසරා කරා එතකොට දැන් කරනවා බොස් බේබි සූටි මාටින් වල දේවල් ගොඩක් කරා ඒ වගේ සර් කරපු කාටුන් එකක සර්ට පුළුවන්ද කැමති චරිතක පොඩි දෙවස් කොටසක් අපේ පොඩ්ඩ බලන් ඉන්නවා වැඩිහිටියෝ බලන් ඉන්නවා සර්ට කරලා පෙන්නන්න පුළුවන්ද චරිත කැමතිම චරිත කියන්නේ ගොඩක් අය මං කරා කියලා දන්න චරිතය තමයි ඉන්ස්පෙක්ටර් ලකි අපේ අම්මා මගේ නම ලකි ඉන්ස්පෙක්ටර් ලකි මේ ලකිගෙන් පේරණ එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් පොලිස් දෙපාර්තමේන්තුව පල්ලා ආයුධ පෙන්වන්න ළඟිය හොරු පල්ලා හොඳ වැඩක් කරනවා ඕක සර් මම සර්ගෙන් ගොඩ කාලයක් ඉඳන් අර එදා මං කිව්ව වර්ක්ෂොප් එකේ ඉඳන් සර් පන්ති ආපු දවසක හැමදාම සර්ගෙන් අහනවා කියලා හිටපු දෙයක් තමයි අපිට වෙලාවක් හම්බෙන්නේ නැහැ නේ ඔක පෙන්නන්න දැන් ළමයි දඟලනවා ඒ වගේ කාලයත් එක්ක ඉතින් කරන්න හම්බෙන්නේ නැහැ ඔක ඒක තමයි හරි ඊළඟ ප්‍රශ්නය සර් මම මේක කියන්නේ දැන් අපිට තියෙන දැන් සමාජ මාධ්‍ය එක නූතන තාක්ෂණය සහ කෘතිම බුද්ධිය කියන දෙය අපගේ කලාකරුවන්ට එහෙමත් නැත්තම් හැම වෘත්තියකටම සර් කියන විදියට කොහොමද ඒක බලපාලා තියෙන්නේ හිතකර බලපෑමක් නැත්තම් අහිතකර බලපෑමක්ද එකෙන් හොඳ වැඩක් කරගන්න පුළුවන් වෙනවද අපිට ඔව් ඒක තමයි දැන් අපිට ඕනම දෙයක් තාක්ෂණය දියුණු වෙනකොට පුතේ තියෙන ඕනම දෙයක් මුලම අපි හිතන්නේ මේක අභියෝගයක් කියලා මේක ලොකු අභියෝගයක් කියලා නමුත් ඊට පස්සේ අපි ඒක පාවිච්චි කරන විදිහ මත තමයි ඒක අපිට ප්‍රයෝජනවත්යක්ද දිගටම අභියෝගයක් බවට පත් වෙනවද කියලා තීරණය වෙන්නේ ඉතින් AI කියලා කියන්නේ මේ අද ඊයාපු එකක් නෙමෙයි ලෝකේ මං හිතන්නේ කැල්කියුලේටරේ පටන් ගත්ත දවසේ ඉඳලා ඊට ඇබකසය කියන එක ඉඳලා ඒ කාලේ ඉඳන්ම සමහර විට ඔය AI කෘතිම බුද්ධිය තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඒක අපි අපේ ප්‍රයෝජනයට හරියට පාවිච්චියට ගත්තොත් ඒකෙන් අභියෝගයක් වෙන්නේ නැහැ. ඇත්තටම ඒක අපිට ලොකු සහනයක් අපිට ලොකු පහසුවක් බවට පත් වෙනවා. මොකද දැන් අපිට දෙයක් කරන්න යන කාලය ඉතුරු කරගන්න පුළුවන් සහ අපිට දෙයක් පැහැදිලිව කෙනෙකුට ඩිලිවර් කරන්න පුළුවන් අර අපි හිතන දේ මිනිහෙකුට ලේසියෙන් පෙන්වන්න අපිට AI භාවිතා වෙනවා ඊට අමතරව අපේ ගොඩාක් වැඩවලට අපේ වේගය වැඩි කරගන්න පුළුවන් අපේ හැම වැඩකම වේගය වැඩි කරගන්න සහ ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන් මං හිතන්නේ AI කොච්චර අභියෝගයක් වුණත් මේ වොයිසිං වලට ඊට පස්සේ රංගපෑමට ඊට අමතරව මේ නිර්මාණශීලීත්වයට ක්‍රියේටිවිටි එකට AI කොච්චර තිබුණත් AI එකට අභියෝගයක් කරන්න බෑ අපිට ක්‍රියේටිවිටි ඕනේ AI පාවිච්චි කරන්නත් ඔව් සර් දැන් ඕක ගොඩක් අපේ වර්තමාන සමාජයට ගොඩක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ඕක සමහර අපේ වයස ළමයින්ම සියදී විනාසා ගන්නවා දුරකථනය සමාජ මාධ්‍ය AI නිසා ඒ වගේ දේවල්වලට දැන් සර් කියපු උත්තරේ ගොඩක් වැදගත් වෙනවාද සමාජයට? ඒ කියන්නේ පුතේ හැම දෙයක්ම අපි පාවිච්චි කරන විදිහ මත තමයි. අපිට පිහියක් ගත්තොත් පිහියෙන් පාන් කපන්නත් පුළුවන්, බෙල්ලක් කපන්නත් පුළුවන්. ඉතින් ඒ පිහිය කියන එක අපි බෙල්ල කපන්න පාවිච්චි කරොත් ඒක අපිට කියන්න පුළුවන් ඒක විනාශකාරී දෙයක්. ඒක පිහිය හොඳ නෑ කියලා. හැබැයි අපි පළතුරු කපන්න පාන් කපන්න පාවිච්චි කරොත් කියන්න පුළුවන් මේක හරියම ප්‍රයෝජනවත් දෙයක් කියලා. ඒ නිසා අපි පාවිච්චි කරන විදිහ මත තමයි ඕනම දෙයක් ඕනම තාක්ෂණයක් නරකද හොඳද කියලා තීරණය වෙන්නේ. හරි. ඉතින් සර්කි දැන් තියෙන අලුත්ම වැඩේ තමයි
නෙක්ස් ඩේන් අපේ පන්තිය අලුත් පරම්පරාව අමුතු පන්තිය කියලා කියන්නේ ඒකට තමයි. එතකොට සර් දැන් මේකේ මේ ආයතන නෙක්ස් ජෙන් ආයතනය ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්. ඇත්තටම මේ නෙක්ස් ජෙන් ආයතනය අපි පටන් ගත්තේ මේ අලුත් පරම්පරාවේ අමුතු පන්තිය කියන එක අපි පටන් ගත්තේ මේ හැම ජෙනරේෂන් එකේම අපේ ලංකාව ඇතුලේ ඉන්න එක එක වයස් පරතරවල කට්ටියට දැන් තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි පුතේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා කියන එක. අපි හැමෝම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඔයාගේ අම්මා තාත්තා ෆෝන් එකකින් ෆොටෝ එකක් අරගෙන ඒක Facebook එකට දානවා නම් Instagram එකට දානවා නම් එයත් කරන්නේ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන එක. ඉතින් අනාගත ලෝකේ කියන්නේ තනිකරම කන්ටෙන්ට් මත යැපෙන ලෝකයක්. කන්ටෙන්ට් එක්ක තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කන්ටෙන්ට් වලට කන්ටෙන්ට් බලන ලෝකයක් වගේම ඒ කන්ටෙන්ට් බලන ලෝකයේ තියෙන වැලියු එක තමයි කන්ටෙන්ට් කරන අය. කන්ටෙන්ට් කරන ඕගොල්ලන්ට තියෙන්නේ. ඉතින් එහෙම කන්ටෙන්ට් කරන්න පුරුදු කරන්න, වොයිස් කරන්න පුරුදු කරන්න, කැමරා කරන්න, ඊට පස්සේ ක්‍රියේටිව් දේවල්, අලුත් දේවල් හිතන්න, මේ හැම දෙයකටම තමයි අපේ නෙක්ස්ට් ජෙන් ඇකඩමිය අලුත් පරම්පරාවේ අමුතු පන්තිය කියලා පටන් ගත්තේ. මේකේ පොත්පත්වල ලියන දේවල් නෑ ඇත්තටම. ඔක්කොම ප්‍රායෝගික දේවල් තමයි තියෙන්නේ. දැන් ඕගොල්ලෝ පන්තියට සහභාගී වෙච්ච අය හැටියට දන්නවා පන්තියට එනකොට ඕගොල්ලෝ කොහොමද ආවේ, දැන් කොහොමද කියලා මාස 6ක් විතර යනකොට ඕගොල්ලෝ සෑහෙන වෙනස් වෙලා තියෙනවා. ඕගොල්ලෝගේ හිතන පතන විදිහ, ඕගොල්ලෝ ක්‍රියේටිව් දේවල් කරන්න උනන්දු වෙන විදිහ සහ ඕගොල්ලන්ගේ ඇබ්බැහියන් සෑහෙන අඩු වෙලා. ඉතින් මගේ බලාපොරොත්තුව අලුත් පරම්පරාවක්, වෙනස් පරම්පරාවක් මේ කන්ටෙන්ට් වලට වෙනස් අර්ථකථනයක් දෙන්න පුළුවන් වෙනස් විදිහේ කන්ටෙන්ට් කරන පරම්පරාවක් හදන එක. ඔව් සර් දැන් මම සර්ගේ පන්තියට ආවේ සර් නිකන් කිසිම මාධ්‍ය ගැන ලොකු දැනුමක් නැතුව. හැබැයි මම පන්තියෙන් යනකොට මට දැනුමක් තියෙනවා කොහොමද ලයිට් එකක් සෙට් අප් කරගන්නේ, මයික් එකක් කොහොමද හදාගන්නේ, අපිට මේකට දෙන්න බෑග්ග්‍රවුන්ඩ් එකක් හදන්නේ කොහොමද. ඒ විතරකුත් නෙමෙයි සර් අපිට බෙර ගහන්න ඉගන්නවා, සංස්කෘතික දේවල් ඉගන්නවා. ඒ එතනින් අතර එතනිනුත් එහාට ගිහිල්ලා ෆිල්ම් එකක් රිවිව් කරන්න, කන්ටෙන්ට් එකක් හදන්න, ඒ වගේ ගොඩක් දේවල් ඉගන්නවා. කලින් කිව්වත් වගේ මේක හරිය අමුතු පන්තියක් සර්. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි සර් දැන් මාධ්‍ය පන්තියක් කියනකොට ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මේක බලන කට්ටිය එහෙම නැත්නම් මේක නොබලන කට්ටිය උනත් බලාපොරොත්තු වෙන්නේ හැමෝම අනේ මේගොල්ලන්ට මයික් එකක් සෙට් අප් කරගන්න විතරයි මේකෙන් පුරුදු කරවන්න ඕනේ. මෙයාලට එනවුසින් විතරයි පුරුදු කරගන්න ඕනේ. නෑ සර්. සර් මේකේ සාර ධර්මයක් ඉගෙනනවා අපිට. කොහොමද මුහුණ දෙන්නේ? ඒ වගේ දේවලුත් අපිට ඉගෙනනවා. ඉතින් සර් නෙක්ස්ට් ජෙන් එකෙන්, නෙක්ස්ට් ජෙන් ඇකඩමියෙන් අනාගතයට දායාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ පොඩ්ඩද? ඔව් ඒ කියන්නේ පුතේ කොච්චර තාක්ෂණයේදී වුණත්, කොච්චර අලුත් දේවල් කරත්, කොච්චර මොනවා කරත් අපි අපේ කල්චර් එක, අපේ සංස්කෘතිය, අපේ කියන දේවල් රැකගෙන තමයි කරන්න ඕනේ. ඒ හින්දා තමයි මම ඔයගොල්ලන්ට ගොක්කොල වලින් නිර්මාණ කරන හැටි කියලා දුන්නේ. ඊට පස්සේ අපේ සංස්කෘතික දේවල්, බෙර ගහන දේවල්, අපේ කල්චර් එකත් එක්ක යන නිර්මාණාත්මක දේවල් හැබැයි අලුත් තාක්ෂණයත් එක්ක එකතු කරලා දේවල් කරන්න ඉගැන්වේ. මොන දේ කරත් අපි අපේ මුල රැක ගන්න ඕනි කියන අදහස තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ ක්ලාස් එක ඇතුලේ ඕගොල්ලන්ට අමුතු දේවල්, නමුත් අපේ දේවල් එක්ක එකතු වෙච්ච දේවල් තමයි අත්දකින්න ලැබුණේ. ඒ හින්දා ඉතින් ඕගොල්ලොන්ට හොඳ ගමනක් යන්න හොඳ අඩිතාලමක් වෙනවා මේ වැඩේ. සර් දැන් අත්දැකීම් නැති පුද්ගලයෝ, අත්දැකීම් රහිත පොඩ්ඩෝ ගොඩක් කට්ටිය මේ වැඩසටහන බලනවා. ඒ සර්ට ආදරේ හින්දා. එතකොට සර් ඒගොල්ලොන්ට මේ මාධ්‍ය ශාස්ත්‍රයට ඒගොල්ලෝ ප්‍රවිෂ්ඨ වෙනවා නම් ඒගොල්ලොන්ට සර්ට ඒගොල්ලොන්ට සර්ට කියන්න තියෙන්නේ මොනවද? මෙමයි දැන් මාධ්‍ය ක්ෂේත්‍රය කියලා කියන්නේ පුතේ ටීවී, රේඩියෝ විතරක් නෙමෙයි. ඒවෙන් එහාට ගිය ලොකු මාධ්‍යයක් තමයි ලෝකේ තියෙන්නේ. ඉතින් මුළු ලෝකේ හැමෝගේ අතේම මාධ්‍යයක් තියෙනවා. හැමෝටම ෆෝන් එකක් තියෙනවා. හැමෝම වාර්තාකාරයෙක්, හැමෝම ක්‍රියේටර් කෙනෙක්, හැමෝම රිපෝටර් කෙනෙක්. ඉතින් ඒ අනාගතයේ තියෙන ඒ වැලියු එක සහ ඒ කරන්න තියෙන අනාගතයේදී ඕගොල්ලන්ට තියෙන අභියෝගයක් ඒක. ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි හොඳ විදිහේ හොඳ කන්ටෙන්ට්, හොඳ විදිහේ කන්ටෙන්ට්, හොඳ දේවල් කරමු.
ලෝකෙ මිනිස්සු කැමති වෙන දේවල් ලෝකෙ මිනිස්සුන්ට විඳින්න පුළුවන් දේවල් වෙනස් විදිහේ දේවල් කරමු අපි ලෝකෙ වෙනස් කරමු කියන එක තමයි මේ පොඩ්ඩන්ට දෙන්න තියෙන පණිවිඩය. මොකද මේ අපේ රටේ මිනිස්සුන්ගේ මනස හදන්න අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ගතිගුණ වෙනස් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒක කරන්න පුළුවන් ඕගොල්ලන්ට කන්ටෙන්ට් කරන අයට ක්‍රියේටිව් කරන අයට වැඩ කරන අයට අපේ සෝෂල් මීඩියාවලට දාන පෝස්ට් එකකින් පවා අපේ මනුස්සෙක්ගේ හිතක් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒ පොඩි කට්ටිය හැමෝම ඩිජිටල් ලෝකයේත් එක්ක මේ කන්ටෙන්ට් කරලා වෙනස් දේවල් කරන එක තමයි මගේ බලාපොරොත්තුව. හරි සර්. දැන් සර් අනුරාධ සිංහේරා කියන පුද්ගලයා අද වෙනකොට මෙහෙමයි. අද වෙනකොට අපිට කියන්න පුළුවන් සර් ඩැබින් කරනවා. එතකොට දැන් සර් නෙක්ස්ට්ජන් කියලා ආයතනයක් පටන් අරන් තියෙනවා. ඒක වැඩ කටයුතු කරන් යනවා. අදත් අපි ඒ වගේ දේවල් කරා. එතකොට සර් අනාගතයේදීත් සර් මේ වගේම දේවල් වලින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් ඊට වඩා ගොඩක් වෙනස් දේවල් වලින්ද? අනාගතයේදී ලොකු සැලසුම් ගොඩක් තියෙනවා. විශේෂයෙන් දැන් මේ ක්ලාස් එකෙන් පස්සේ ඕගොල්ලන්ව එකතු කරගෙන මේ කරන කන්ටෙන්ට් හබ් එක ක්‍රියේටිව් දේවල් කරන ගොඩාක් ඔයගොල්ලන්ට අවස්ථාව අපි උදා කරලා දෙනවා. YouTube වීඩියෝ කරන්න, TikTok වල වෙනස් දේවල් කරන්න. ඉතින් මේක ක්ලාස් එකක්ම විතරක් නෙමෙයි. මේ ක්ලාස් එකෙන් කවුරුවත් අවුට් වෙන්නේ නැහැ. මේ ක්ලාස් එක ඉවරලා කවුරුත් යන්නේ නැහැ. මේකේ හැමෝම අපිත් එක්ක දිගටම ඉන්නවා. එක දේවල් කරයි අමුතු දේවල් ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි. මේක තමයි අපේ අනාගත බලාපොරොත්තුව. ඉතින් ඒකත් එක්කම අලුත් දේවල් රැසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් වෙනස් දේවල් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඒ ටික ඔයගොල්ලන්ට දැක ගන්න ලැබේ. හරි. ඉතින් සර් දැන් අපි ගොඩක් වෙලා කතා කරා. දැන් කාල වේලාවත් විලා තමයි තියෙන්නේ. ඉතින් ආපහු දවසක මේ වගේ වැඩසටහනකින් හමු වෙ බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නවා මේ මාධ්‍ය සංකීර්ණයේ ඉඳන්. ඉතින් හැමෝටම සුබ දවසක්. සුබ දවසක්. බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි මගෙන් ඉගෙන ගත්ත කෙනෙක් මගෙන් ප්‍රශ්න අහලා අද දවසේ මේ වගේ වැඩසටහනක් කරාට ඔයා බොහොම හොඳට කරා. හරිම සන්තෝසයි කියලා දුන්න දේවල් ඊටත් වඩා දේවල් අධ්‍යයනය කරලා හරිම සතුටුයි.